ඈ ඒ අඩෝ හම්බුණා අම්මේ මට මොකද්ද බං කරන්න කියන්නේ අම්මෝ 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 ඉතින් ගයිස් අද ගෙනල්ලා තියෙන්නේ ඉතාමත් ෂෝට් හොරර් ගේම් එකක් කොච්චර ෂෝට්ද කියනවනේ මේක ඉතාමත් පොඩි කියන්නේ හුඟක් පොඩි මේ මචං අපි ඇපාර්ට්මන්ට් එකේ හිර වෙලා ඉන්නේ හරිද මේ හිම කුණාටුවකින් එළියට ය아가න්න බෑ ඕක තමයි දැනට දන්නේ සුදු මාත්‍ය උදේම හිමීට සරිනවා අපිට පේනවා මේක නම ලිංග හරිද වැරදියට ගන්න ලිංග දොරේ සිංග හරි මචං අපි ඉන්නේ දැන් ඇපාර්ට්මන්ට් එකේ ඕකේ ඉතින් මේක කියනවා මේ මොනවාද හිම කුණාටුකින් එළියට යන්නත් බෑ ඒක හින්දා ඔයාගේ ගෙදරම කියලා හිතාගෙන මේ හැම කාමරේටම ගිහලා චුට්ටක් බලන්න පොඩ්ඩක් ඇවිදලා කරලා අතපත ගාලා බලන්න ඉතින් ප්‍රශ්නයක් නැහැ කියලා. අපි යන් චූටි කාමර තියෙන්නේ. අපි යනවා එළියට. ඕකේ මේ චෙක් කරන්න කියන්නේ හරිද කාමර සේලම. අඩෝ ඈ that's weird මචං හරි. යකෝ මාව පේන්නේ නැහැ නේ කණ්ණාඩියෙන්. ඈ අම්මෝ අඩෝ මේ මේව දකි ඈ එහෙම දකිද්දි දැක්කේ නිකන් හොල්මනක් වගේ එකපාර. අම්මට ෆ්ලෑෂ් ලයිට් එකක් තියෙනවා. ඕකේ. මේ තියෙන මචං කොයි හරි චෙස් අදින මොන හරි තැනක්. ඒ කියන්නේ බං මූව හිර වෙලා තියෙන කවුරුහරි මුට ඉන්ස්ට්‍රක්ෂන්ස් වගේක් දෙනවා මෙහෙම කරපන් කියලා. අපි ඉතින් කරමු. ඉතින් කරන්නනේ කියන්නේ. ලයිට්ස් තියෙන හැමතැනම ඔන් ඔෆ් කරන්න පුළුවන්. යකෝ ලැට් පුරවලා මේක ලැට් ගයක් නේ තනිකර. මෙච්චර කවුද ඉන්නේ මේකේ දර හරි අනිවාර්යයෙන්ම මේ සාලෙට යන්න කියලාත් මූ කිව්වා හරිද අර ලෙටර් එකේ මූ කියන කවුද දන්නෙත් නැහැ උනට එහෙම කිව්වා ඉතින් අපි සාලෙටත් ආවා හරිද අපිට දැන් මොනවද කරන්න කියන්නේ මේ අර මේ ජනෙල් ගාවට යද්දි මචං හිම කුණාටුවේ සද්ද එනවා ඕකේ එල්ල කීරි ටීවී එකක් තියෙනවා ටීවී එක දාලා බලමු මොකක් කියන්නේ සතුටුයි ආඩම්බරයි බොහොම ස්තුතියි අඩෝ තව දොරක් තියෙනවා මම දැක්කේ නෑ ඊ මොකද එන්නේ එකපාර අඳුරු වුණානේ හරි ඔකේලා ඊ මම මේකෙත් දෙකටම කියන්නේ දැන් මට මොකද්ද බං කරන්න කියන්නේ ඉතින් මම හරිනේ ඔක්කොම චෙක් කරානේ උයි නයිස් හරි මචං අම්මෝ ඒකපාරෙම දිබා හිතනවා මේක මේ ඊටමත් සද්දබත් අඩුයි තියෙන කින්ද මම කතා කරන්නම් ඉතින් අහන් ඉන්න ඔයාලා ඕකේ ඩේ 2 එක පොඩක් සීතලයි ඉතින් උදේම ජිංගිචි පාර සෝරි හරි මචං දෙවෙනි දවසේ අපි ඉන්නේ ඉතින් බලමු මොනවද තියෙන්නේ කියලා හරි මේක කියනවා මේ අපි ඔක්කොම ඉලෙක්ට්‍රික් බඩු ටික ඔන් කරන්න ඕන කියලා තියෙන. අපි මෙතනින් පටන් ගමු. මෙතන මම දැක්කා ඉද්දිවා මේ. මොකද්ද මේ? දැක්කරි. ඒ කියන්නේ මචං එළියේ තියෙන ඕන මගුලක් ඔන් කරන්න කියලා තමයි කියන්නේ. මේක මේ එකපාර මේ අරින්න වහන්න. මේ කියන්නේ මේ අමාරුයි. අරින්න. වහන්නත් එක්කම. හේ ෆෝන් එක ඔන් කරා එලාම් එක ඔන් කරා අනිත් අර ලැප්ටොප් එක නම් මුකුත් තිබ්බේ නැහැ මට මතක විදිහට ඉලෙක්ට්‍රික් බඩු කියලා කියන්නේ ටීවී එකත් ඇතුළත් නේ බං හරි අර රේඩියෝ එකක් තියෙනවා එච්චර අම්මා නෑ හරි මචං මෙතන ටීවී එකක් තියෙනවා කාමරෙත් තව ටීවී එකක් තිබ්බා අපි නැගිටිද්දිම දැක්කේ ටීවී එකනේ මට ඒක ඔන් කරන්න බැරි වුණා. මේ චූටි ගයක් හරි චූටි ඇපාර්ට්මන්ට් එකක් ඉතින්. හරි එලකේ අඩෝ මෙච්චර ඉලෙක්ට්‍රික් බඩු තියෙන්නේ. යස් ඒකනේ කියන්නේ. හරි තුන්වෙනි දවස. ඕකේ same as usual ඔන්න නැකිට්ටව දෙ පොඩ්ඩක් චක කරා. all right අපි ඉන්නේ තුන්වෙනි දවසේ අපි බලමු මොකද වෙන්නේ කියලා අඩෝ මේ මචං මේ
ඔක්කොම ලයිට් අහන්නලු වහලා මේ ගිහිල් අම්මට ෆ්ලෑෂ් එක තියෙනවා. ඔක්කොම ලයිට් අහන්නලු වහලා මේ සාලෙට ගිහිල්ලා ටීවී එක දාලා තියන්නලු. මට සිරි වෙනවා බොලව්. හරි. ටීවී එක දාලා ඒක දිහා ටීවී එක දාන්නේ මේක දිහා දාලා බලන් ඉන්නලු ටීවී එක දිහා. ඔක්කොම වහන්නලු ඔක්කොම ලයිට්ස්. ඈ? ඒ වලට මේ මොනවාද මේක මම ෆුල් charge කරලා තිබ්බේ හරියද? අම්මෝ යකෝ මේක වැහුවා විතරයි. ඔයාලට පේනවද මගේ එහා පැත්තේ තියෙන මේ මගේ අර මේ සුඩු තියෙන ලෑම්ප් එක ලයිට් එක? ඈ? ඊ කොන්නෙන්නෙත් නෑ බොලව. මම මේ ෆුල් charge කරලා පටන් ගත්තේ ගේම් එකට ඉඳ ගන්න. අනේ එම් කාන්න එපා පවුනේ. අයියෝ. හරි හරි. වැහුවා. ඊ මචං ඒක නම් මේ අනේ මන් දන්නේ නෑ. බයිත් දැබලෝ මේක මේ කර්ස්ට් ගේම් එකක්ද දන්නෙත් නෑ. මෙතනක් තියෙනනේ ලයිට් එක. හරි ගයිස්. තව මොනවද නිමන්ට තියෙන්නේ? මෙහි ඔක්කොම ටික නිමාගෙනමු. සටපට ගාලා. ඒ ටික හරි. මෙතන හරි. මෙතන තියෙනනේ ලයිට්ස් අග. හරි. හරි. තව කොහෙද? හරි. ඒ ඔක්කොම නිමුවද මම? හරි ඒකත් හරිනේ. අඩෝ මම ඔක්කොම ලයිට් නිමුවා. හරි දැන් අපි ටී එක දාලා බලමු මොකද වෙන්නේ කියලා. කොමුකුත් නෑනේ. අම්මා කවුද මේ අක්කා? අක්කා අනේ හරි අම්මා. අර මචං 4 වෙනි දවසේ ඉන්නේ. දැන් නම් as usual කියන්න බෑ හරිද? අද නම් චිකි චිකි මුකුත් නෑ නැගිටිනවා බය වෙලා ඉන්නේ. ඒයි කොරේ දොරට ගැහුවා. දොර ඇරුණා. අපි බලමු ඉන්ස්ට්‍රක්ෂන් එක. අර මචං යාළුවෙක් කෝල් කරනලු මේ පොඩි වෙලාවකින් ගිහිල්ලා ෆෝන් එක ගාවට වෙලා ඉන්නලු. හරි අපි යනවා ෆෝන් එක ගාවට. අපි බලමු දැන් යාළුවා කෝල් එක කොහොමද දෙන්නේ කියලා. චුට්ට වෙලාවක් ඉඳයි තියෙන්නේ. ටර්න් ඔන් හරි ඔන් කරා. මම මේ කල්පනා කරේ බං මේක මේ ඈ ඔයාලට මේ මම ආයෙත් මතක් කරනවා මම මේ ප්ලෑන් කරලා කරපු දෙයක් නෙමෙයි හරි. ගියාච්චිට හාල් කරන්න යකෝ. අම්මෝ කොහමද තාම කෝල් එකක් ආයේ නැහැ. තාම නැහැ කෝල්. අම්මට සිරි. ඔයි. මේ මොකුත් ඇහෙන්නේ නැහැ. අඩෝ. මුකුත් ඇහුන්නේ නැහැ බං. හරි මචං පස්වෙනි දවසේ සමාවෙන්න පස්වෙනි දවසේ මුකුත් කරන්නේ අපි ඉක්මනට හැරෙනවා. අපි ඉක්මනට හැරලා බලමු මොකද කරන්න තියෙන්නේ කියලා. ඔන්න දැන් ඊයේ දවස වගේමයි මුකුත් කරන්න වෙන්නේ නැහැ. කරන්න අම්මෝ මොකක්ද ඒ උනේ? හරි. මේ බලහන් කොහේ තියෙනක she getting closer can you feel her? කවුද එන්නේ? මේක මෙයාට අයිති නැති මේ අපාර්ට්මන්ට් එකට අයිති නැති දේවල් 3ක් තියනවලු හරිද? ඒ 3 මේ අම්මෝ සද්දේ අපාර්ට්මන්ට් එකට අයිති නැති දේවල් 3ක් තියෙනවා. ඒ 3 මොකද්ද කරන්න කියලා තියෙන්නේ? අම්මට සිරි. හරි ඒක ඔන් කරා. මේ අපාර්ට්මන්ට් එකේ තිබ්බ නැති දැන් තියෙන මොන හරි දේවල් 3ක් තියෙනවා. ඒ 3 හොයාගෙන ඔන් කරන්නයි කියන්නේ. අපි හොයමු. එකක් හරි මචං හරි.
මේ හරි තව මොකක් හරි තියනවද? අම්මට මේ තියෙන තව එකක්. අම්මෝ. ඇඟ හිරිවැටලා යනවා හරිද ඒ සද්දෙට. ඒක ඔයාලට ඇහෙයිද නැද්ද දන්නේ නැහැ. ඒ වගේ අයිටම්ස් තුනක් තමයි හොයාගන්න තියෙන්නේ රයිට්. වැඩේ පැහැදිලි? අම්මේ අනේ සද්දේ. මම දොරවල් වහන්නත් කලින් දොරවල් වැහෙනවා කියහන්කෝ. දැන් නම් ගයිස් ඇගේ මයිල් කෙලින් වෙලා තියෙන්නේ. ඔයාලට පෙන්නන්නේ නැහැ. සෝරි. අහන්නත් එපා. අඩෝ මේ තියෙන හරි. තුනක් තියෙනවා. තුනම අම්මෝ. day 6 එකේ ඉන්නේ. යෝ. අර ගෑණි නෑ එතන. ඒ කියන්නේ එතන නෑ කියන්නේ විතරද? මේක වහපන්. හරි. මොකක්? මගේ චීලින්ගස් මොකද්ද මේ කියන්නේ? මගේ ඇස් දෙක නෑලු. මගේ ඇස් දෙක වෙන කොහේ හැරිලු තියෙන්නේ. එයාට ළඟට එන්න දෙන්න එපාලු. මොකද්ද මේ කතාවේ තේරුම? යකෝ මගේ ඇස් දෙක තියනනේ බොලව මට පේනවනේ. අනේ මොකද්ද බං ඒ කිව්වේ? මගේ ඇස් දෙක කොහෙද තියෙන්නේ? මොකද්ද මගේ ඇස් දෙක කියලා කිව්ව කතාව? අනේ මට බෑ අම්මට අඩෝ මොකද්ද අම්මන හරි අඩෝ හම්බුණා අම්මේ ඒක එන්න කලින් කොහොම හරි මේ ඇස් දෙක ගණ්ඩයි තියෙන්නේ. බුදු අම්මේ පපුර දෙනවා. අඩු එකක් තිබ්බ කොයිද? ඔය දාරක යතනින් එයි දැන්. අරක යතනින් එනවා. අරියන් දොර ඇරියන්. එකක් හරි දොර ඇරියන් යකෝ. එකක් හරි එන්න එපා. මට දුවන්නත් බෑ. ඒ කොයි ගෑණි? අනේ මම මේ අනේ එපානේ අයියෝ අනිත් නෑ අයියෝ එහෙකෝ අනේ අම්මට ගනින් අනේ ගණ්ඩත් බෑ ඒක. අයියෝ මේ ගෑණි නා දැන් මේක දෙන්නේ නැහැ මචං මට ගන්න. ඒ ලයිට්ස් දැම්මා මෙන්න අනේ කලබලෙන්න එපා. අනේ එපා ඵලයන් අනේ අයියෝ අනේ ගත්තා ගයිස් ගත්තා. එහැ ගත්තා. හම්මෝ කතා කරෙන්නෙත් හොරෙන් අනේ මොන මගුලක්ද මන්ද මේක? දැන් මේ ගන්නේ නැද්ද? යෝ මම බයද බං මේවට බලව අපි ගැහුවේ ආච්චිට හාල් ගරන්න. දොරට තට්ටු කරා කවුරු හරි. කවුද? කොහෙන්ද? හිමකුණාට ඉවරද? ඒයි අනේ අම්මෝ මොකද්ද මේ වෙන්නේ? මම මැරෙන්න යන්නේ මේ ගෑණි මම මරන්න යන්නේ. මම යනවා බං ඉස්සරහටම. ආයෙ තිම්මුණාටද? අනේ එන්න එපා බලයන් අනේ
මේ සද්දෙට බම් බයිතෙන්නේ මේ ගැන ඉන්නද පස්සේ මා පොටට ගෙනියන්නේ යන්න බෑ බොල යන්න දීපම් මන් නැමෙන්න බැරිද මේ මොන හරි දෙයක්කෝ අඩේ මොකද්ද මං කරන්නේ ඒ මේ දොර ඇරෙන් මොකද්ද බම් මේ මාව දිනුනා බම් මෙතන අනේ මොකද්ද අනේ අයියෝ මේ ගෑණි මෙතන ඉන්නව නේද බං මේ ගෑණි එනවද මේ ටික මේ මට යන්න තැනකුත් නෑ ගයිස් ඇයි උඹ බය නෑ වරෙන් අම්මට පොතරහන්න කන කුඩු වෙන්න දෙන්න ජෝ දොර ඇරෙන්න අඩේ මේ ගෑණි මට උදව් කරන්න දෙයක් නෑ මට එහෙමත් හිතනවා වෙලාවකට හරි අනේ මං ඇස්සුවා ඒයි මොකද්ද උනේ මට මොකද්ද බං කරන්න කියන්නේ අම්මෝ මම බලන්නේ මේ මොන මගුලක්ද බං මං සද්දේ හන්න මොන මගුලක්ද උනේ අඩෝ ගේම් එක එතනින් ඉවරයි ඒ කියන්නේ අපිට ඇපාර්ට්මන්ට් එකෙන් එළියට යන්න හම්බුනේත් නෑ හරිද අර ගෝතය ගේණි ඇවිල්ලා මේ මොන හරි මගුලක් කරා එච්චරයි ගේම් එක හරි අදට විතර ඉන්න වෙත්තනවා මං ගිහිල්ලා එන්න ජය වේවා